හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අද මාර පිස්සුවක් වුණේවට මේ යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා PC එකේ ස්පෙක් ගේන්න කියලා. ඉතින් මම PC එකේ එළියට අරන් ස්පෙක් ගැන වීඩියෝ එකක් කරන්න වීඩියෝ ෂොට් ටිකක් ගන්න හැදුවා. PC එක ගලවලා බලද්දී ඒක ඇතුලේ කූඹි. ඉතින් අද තියෙන්නේ ඉතින් ඒක සුද්ධ කරන්න. ඉතින් ස්පෙක් මම පස්සේ ගේන්නම්. ඉතින් අද තියෙන්නේ සුද්ධ කරන වැඩක්. මම ඔයාලට පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ guys PC එක. ඔයාලට පේන ඇති ඉන්නට කූඹි තෝගයක් ගිහලා තියෙනවා මේක ඇතුළට. හරිද? දැන් මට සල්ලි නෑ, මොකද මං මේ සෙටප් එකට ඒ ඔක්කොම වියදම් කරලා තියෙන නිසා සල්ලි නෑ මේක සර්විස් පාරක්වත් දාගන්න. හරිද? දැන් මං කරන්නේ මේක ෂීට් එකේ ගලවලා මේ සුද්ධ කරන්න. ඉතින් අද තියෙන්නේ මේක සුද්ධයක් දාලා තමයි පස්සේ මං ස්පෙක් ටික දාන්නම්. ඉතින් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මං ස්පෙක් ටික දාන්නම් පුළුවන් වුණා. ඉතින් අද තියෙන්නේ මේක සුද්ධයක් තමයි. ඉතින් ඔයාලා කියනවා ඇති මෙච්චර දෙයක් කරනවා මං කොහොමද හිටියේ කියලා. ඉතින් මේක guys ගලවලා මාසයක්වත් නැතුව ඇති. සාමාන්‍යයෙන් මාස 3ක් නෙමෙයි සති 3ක් විතර ඇති මේක මම අන්තිමට ගලවද්දී. හරිද? ඒ සති 3-4ට මේ කූඹි මේ පරිව ටික ඔක්කොම මැරිලා හැබැයි හැමතැනම ඉන්නවා. හරිද? ඉතින් මට මේ සර්විස් කරන්න සල්ලි නැති නිසා ඉතින් මේක ෂේප් එකේ ගලවීමක් තමයි තියෙන්නේ. බලන්න සෙටප් එක හැදුවා විතරයි. දැන් කූඹි. Don't wanna sleep in, cause I got something to prove. I gotta take what I hate and finally make a move. I think of you and all the shit you don't do. Well, I'ma make hella sure that I don't become you. I have no regrets, yeah, I'll tie up my chest. I'll never forget what it's like to... ඒ පාර ස්ක්‍රූප් නියනක් හොයන්න ඉරගේමක් දුන්නා. හොයලා හම්බුනේ මෙන්න මේක. මේ පොඩි එකක් තියෙනවා, එකකින් ගලවන්න බෑ. හරිද? ලොකු වෙන තියෙනවා මේ පවර් මේ මොකද්ද ඒකට කියන්නේ අම්ම නෑ. Things that I can't let go. Watch me turn this life into something that you could never own. I feel this pain, you already know. Turn that to gains, let my money show. I've got these things that I can't let go. Watch me turn this life into something that you could never own. So fight and die for the things you know you love. Do what you think is right and see life do what you want. So fight and die for the things you know you love. Do what you think is right and see life do what you want. So give me... හරි guys, ඉතින් මෙන්න මේක තමයි අපේ මදර්බෝඩ් එක. මම මදර්බෝඩ් එකේ නම දාන්නම් පල්ලෙහායින්. හරිද? ඔක්කොම විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. Can't let go, watch me turn this life into something that you could never own. I feel this pain, you already know. Turn that to gains, let my money show. I've got these things that I can't let go. Watch me turn this life into something that you could never own. So fight and die for the things you know you love. Do what you think is right and see life do what you want. So fight and die for the things you know you love. Do what you think is right and see life do what you want. හරි guys, ඉතින් ඔයාලට පේන ඇති මම PC එක ෆුල් ක්ලීන් එකක් දැම්ම ගලවලා. හරිද? ඔය විදියට. හරිද? මේ මෙතන තියෙන අපේ ෆෑන් දෙක. හරිද? මෙතන තියෙන SSD එක සහ මෙතන තියෙනවා මගේ මදර්බෝඩ් එක CPU ඒ ටික RAM එක ඒව ගලවලා නෑ. හරිද? ඊට පස්සේ අතන කීබෝඩ් එකේ තියෙන මේ තියන්නේ මේ දෙක වහන කෑලි දෙක. හරිද? ඊට පස්සේ තියෙන්නේ මේ
අපිට ෆෑන් ටික මේ සුද්ධ කරන්න අපි ඒවා ටක් ගාලා සුද්ධ කරගෙන එමු. හරි guys. ෆෑන් දැන් සුද්ධ කරගෙන ඉවරයි. එහෙනම් අපි යමු මදර් බෝඩ් එක සුද්ධ කරගන්න. හරි guys, ඉතින් මේ දැන් තියෙන්නේ PC එක සුද්ධ කරලා ඉවරයි. දැන් තියෙන්නේ setup කරගන්න. ඉතින් මේ ටික ගණන් ටික ඔයගොල්ලන්ට කියන්න බෑ. ස්පෙක් ටික ගණන් ටික මම ඔයගොල්ලන්ට කියන්නම් මේක setup කරන අතරතුරේදී. සහ මම මේ PC එක මේ ඒ කියන්නේ හදාගත්තේ කොහෙන්ද කියලා අන්තිමට මම කියන්නම්. එහෙනම් අපි යමු PC එක මුලින් ඉඳලා ආයි ක්ලීන් එකට මේ හයි කරගන්න. හරි guys, ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ කේසින් එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක පට්ටම් පොඩි මේ ඇඟිලි දෙකෙන් උනත් අල්ලන්න පුළුවන් පට්ටම සෑල්ලුවක් තියෙන්නේ. හරිද? මේ පට්ටම පොඩි මේක මෙහෙම සමචතුරස්‍රාකාරව තමයි තියෙන්නේ. හරිද? පට්ට පොඩි මේකේ කවර්ස් දෙක තමයි මේ තියෙන එක කවර්ස් එක. මේක බැක් පැත්තේ තියෙන එක. මේක තමයි ඉස්සරහා තියෙන එක. හරිද? මේ සම්පූර්ණ කේසින් එකකට මට ගියේ රුපියල් 4000ක් විතර ඇති. මේ සම්පූර්ණ කේසින් එකට 4000ක් ගියා. හරිද? දැන් ඒක අපි සෙටප් කරගෙන අනිත් මේ කැලි වලට යමු. ඒ guys, ඉතින් මෙන්න මේක තමයි අපේ මදර් බෝඩ් එක. ඉතින් ඔයගොල්ලන්ට මේකේ නම දැනගන්න ඕන. මෙන්න මේ තියෙන ඒක නම පේනවත් දන්න උඩ ඉන්න මේ තියෙන්නේ H61 DDR3 used motherboard එක තමයි මම මේකට ගත්තේ. මේක වුණා 4800ක්. හොඳයි. මේක වුණා 4800ක් මේ motherboard එකට. එතකොට motherboard එකටයි කේසින් එකටයි විතරක් මට ගිහිල්ලා තියෙනවා ඊයක්ද 8800ක් නේ. ඒ වගේ ගාණක් ගිහිල්ලා තියෙනවා මට මේ motherboard එකටයි කේසින් එකටයි. ඉතින් අපි මේක හයි කරගෙන බලමු. guys, වෙන ගේමක් දීලා මේ motherboard එක හයි කරගත්ත. ඉතින් ඔයාලට CPU එක කියන්න බැරිනානේ. CPU එක තියෙන්නේ වගේ i3 3rd gen එක. RAM එක තියෙන්නේ 4GB DDR3 එකක්. හරිද? ඔයාලට ඉස්සෙල්ලා හම්බුනා වගේ motherboard එක DDR3 නිසා 4GB DDR3 RAM එකක් තමයි මට තියෙන්නේ. ඔච්චරයි ඉතින් spec වලට තියෙන්නේ නේ. අනිත් ටික ඉතින් monitor එකේ තියෙනවා, ඒ ටික තියෙනවා. ඉතින් ඔය ටික තමයි ඉතින් ස්පෙක් ටික. මේකේ graphic card එකක් නැහැ. මේ Intel HD graphic තියෙන්නේ. අවුලක් නැහැ. ඉතින් මම ඔයාලට මේක setup කරලා ඉවරලා මේක ගැන විස්තර ටිකක් කියන්නම්. Taking shots at the enemy. I'm gonna make it to the top, leave a legacy. If I got something to say, you better let me speak. Turn it up a new degree, bitch, you ain't seen anything. I pop off with the new rock, electronic, blow the sonic roof off. I'm too honest when I take a few shots. They're too toxic, need to take the news off. And you cannot save me. මහා පට්ටම ගේමක් දීලා හරිද? පට්ටම ගේමක් දීලා අන්තිමට මේ PC shop එකකට යන්න උනා. මේ පොඩි පවර් බන් එකේ කේස් එකක් ඇවිල්ලා මේ ඔක්කොම දැන් හරි. මම ඔයාලට පෙන්නන්නම් දැන් ඔක්කොම setup කරලා තියෙන හැටි. හරි දැන් ඔක්කොම හරි. දැන් PC එක on කරන්න විතරයි තියෙන හැටි. මේක හයි කරලා අපි එනවා on කරලා මේ ටික අස් කරගෙන වැඩේට සෙට් වෙමු. හරි guys, ඉතින් ඔන්න අපේ PC එක අදලා ඉවරයි. ඉතින් ඔක්කොම සුද්ධ වද්ද කරලා ඔක්කොම කරලා තියෙන හැටි. ඉතින් අර කමෙන්ට් එක දාපු එක මම කමෙන්ට් එක දාන්න ස්ක්‍රීන් එකෙන් මේ ඇත්තටම පට්ට වටිනවා ඒ කමෙන්ට් එක. මේ මොකද මං ඒ කමෙන්ට් එක කියවලා වීඩියෝ එකක් හදන්න ගියේ නැත්තම් අද තව මේක මාසයක්වත් මෙහෙමම තියෙනවා අර කූඹිත් එක්ක. ඒ කූඹිත් එක්ක තියලා හදිසියෙ මදර්බෝඩ් එකේ හරි ෂෝට් එකක් આવුත් එහෙම ඉවරයි ඔක්කොම. YouTube channel එක නෑ මුකුත් නෑ. හරිද?
ඒ කමෙන්ට් එක දාපු එක්කනට පට්ටම thank you හරිද මේ නැත්තම් මේ ලාකට මේ PC එක ගිහිල්ලා හරිද කොහොම හරි ගේ මැදිය දැන් සුද්ධ කරලා ඉවරයි මේ ඔයාලත් ඔයාලගේ PC තියෙනවා නම් අඩු ගානේ සති දෙකකට වතාවක්වත් ඒක චෙක් කරලා බලන්න දූවිලි වැදිලාද මකුණු ඉන්නවද කුඹි ගිහිල්ලාද කියලා ඒවා ඒ සර්විස් එකේ වෙලාවට කරන්න ඕන නැත්තම් මේ හරි අවුල් හරිද මාත් හොඳ පාඩමක් කියන ගත්තාද මේ ඒකෙන් ඉතින් ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ නැති මේ මගේ PC එකේ PC එකට ගිය වියදම ප්‍රොසෙසර් එක ගැන කිව්වොත් ප්‍රොසෙසර් එකේ RAM එකයි මට දුන්නේ යාළුවෙක් හරියටම කිව්වොත් මේ මට මේ හැම PC එකයි මොඩරේයි මේ අරන් දුන්න මගේ යාළුවෙක් කියන්නේ පොඩ්ඩක් ටිකක් සල්ලි තියෙන යාළුවෙක්. ඉතින් මං ගාවත් කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරන්න පුළුවන් ඉතින් මං පින් කරන්න පුළුවන් වුණොත් පින් කරන්න. එයා තමයි මේ මොනිටරේ PC එකම අද දුන්නේ එයා තමයි. ඒ කියන්නේ එයා ළඟ ගෙදර තිබ්බ එයාගේ පරණ කිව්වේ එයා කලින් පාවිච්චි කරපු ප්‍රොසෙසරේ RAM එකයි. ඉතින් අපි හිතුවා ඒකට මදර්බෝඩ් එකකුයි කේසින් එකකුයි පවර් සප්ලයි එකක් නම් මල් ළඟ තිබ්බා. ඒ ටිකේ ඔක්කොම එකතු කරලා ඉතින් මේ PC එක හැදුවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් මම PC එකේ තව ඔයාලට දැනගන්න ස්පෙක් තියෙනවා නම් මම අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. අනිවාර්යෙන් ස්පෙක් ටික ඔයාලට දැනගන්න ඕන නම් මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඉතින් ඔයාලට මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් එකක් දාලා යන්න. ඉතින් හැමදාම මේ වගේ ආතල් වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අර කමෙන්ට් කරපු එක්කනනම් thank you.